විශාල පිරිසක් මේ යුගයේ ධර්මය අහනවා. විශාල පිරිසක් බණ අහනවා. උතුම් වූ ධර්මයේ ශ්‍රවණය සඳහා පින්නතුන් පැමිණෙනකොට පින්නතුනි මම මේ අත්දැකීමෙන් කියන්නේ. ඔය සේරටම කලින් පොඩි උන් දිහා නම් බලන්න ඕනේ. ඔය ඉතින් මොකද කරන්නේ සෙනගෙන එකටනේ නවත්තන්නේ. ඒ හින්දා මම අර බණහන් දෙන පින්නතුන්ගේ සුඛ විහරණය පිණිස පින්නතුනි මම පුළුවන් තරම් කියන්නේ ඉඩ තියෙන තැනක බණ ගන්න කියලා. ක්‍රීඩාංගණයක වාගේ හැමදාම මිනිස්සු යට වෙනවා, පොඩි උන් යට වෙනවා. මං කොහොමද කියන්නේ බණට ගිහිල්ලා මිනිස්සු කලන්තේ දාලා උස්සගෙන යනවා. එහෙනම් ඔය වයසක අම්මලා තාත්තලා පොඩි කට්ටිය හරියට පරිස්සම් කරගන්න. ඉඩපාඩු නැති වුනහම තෙරපෙනවා. ඔයත්තන්ට මේක එකක් වුණාට මම මේ හැමදාම දකින්න එක. පින්නතුනි නුවරඑළිය 60000ක් විතර සෙනග. එතකොට ලොකු ක්‍රීඩාංගණයක වාගේ තිබ්බන අර ඒක පුරවන්න නෙමෙයි. එතකොට අර අපහසුයක් නැහැ. එනිසා හරි පරිස්සමට මේ දෙයක් ඔය ෆර්න් පෝන් පර්ස් එහෙම පරිස්සම් කරගන්න ඕන. හොඳේ ආය දෙනව ෂොට් එක හිටු කියලා සරෙප්පු ගැන තියෙන ආසාව අතහැර ගන්න. ඒව අය හම්බෙන්නේ නැහැ. මෙලාට ගහලා ඇති මල් පොඳුරු අස්ස ගස් දෙබල් වල එහෙම. මොකද අන්තිමේ බණහඬ ඇවිල්ලා යන්න වෙන්නේ. යතුරු කැරලි වැටෙනවා, අයිඩෙන්ටිටි නැති වෙනවා. ඔයත්ොන්ට මේක එකක් වුණාට මම මේ හැමදාම අහන ටික මම මේ කියන්නේ. බොහොම ඕනෑකමින් සද්ධාවෙන් ඇවිල්ලා ඔය හිතේ දුකෙන් ආපහු යන්න නරකයි. එනිසා සේෆ්ටි ෆස්ට් හොඳේ. පළමු ආරක්ෂාව. බෞද්ධයෝ හැටියට පින්නතුනේ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට අපේ හිත්වල තියෙන්න ඕන කාරණයක් තියෙනවා. මේක මේ ඉස්සරලම තියෙන්න ඕනේ. මිනිස්සු විදිහට බණ අහනකොට මොකද මේ අවස්ථාව එන්නේ බුදුහාමුදුරු උගන්වන්නේ ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මොකද්ද ඇත්තන්ගේ හිතවල තියෙන්න ඕන මේ පිනත් කොහාටද? මේකත් නිවන් දකින්න. දැන් යනකොට කියා යන්නේ මරු බණ ටික වදින්න කිව්වා, දැනෙන්න කිව්වා, ශෝක් බණ. ධර්මදේශනාවේ සමාලෝචනය වෙන්න ඕන නිවන් දකින්න එක. එහෙම නැත්නම් ඒ ටොප් බණ, මරු බණ එහෙම එකක් නැහැ. අහන බණපදයක් ගාන වැත්තන්ගේ සිත් සතන් වලට දැනෙන්න ඕන මොකද්ද? කවදා හරි මේ නිවන් දකින්න හේතු වාසනා වේවා. ඒක තියෙන්න ඕන බින්දුතුන්. අමතක කරන්න එපා. නිවන් දකින්න පෙරම් පුරන්න ලේසිම ක්‍රමය මාර්ගය තමයි බින්දුතුනේ මනුෂ්‍යාත්ම භාවය. නිවන් දකින්න යන ගමනට මේවා එක්කහු කරගන්න. ලේසිම ආත්මය මොකද්ද? පාරමිතා පුරන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ අපිට බොහොම පහසුවෙන් නේ අර බුදුරු ගන්නන්නේ සබ්බ පාපස්සා කරන. මොකද්ද කියන්නේ? සියලු පව් නොකළ යුතුය.
කුසලස්ස උපසම්පදා කුසල් පමණ වැඩි දියුණු කළ යුතුය. මේ දෙකම කරන්න පුළුවන් ආත්මය මොකක්ද? කුසල් කරන්නත් අකුසල් නොකර ඉන්න පුළුවන් මොන ආත්මයද? දැන් ඉතින් මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවා. ඔයත් හිතන්න ඔය chance එක සංසාරේ කවදානම් අය හම්බෙයිද? දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ අපි ලබන ආත්මේ කවුරු වෙලා ඉපදිලා ඉන්නද? එහෙම සැකයක්වත් නැද්ද? වෙනදනේ මේ කාලෙකින් තමයි සංසාරේ මිනිස්සු වෙලා උපදින්නේ. ඒ ඉපදුනා මොකද කරන්න ඕන? ඔය උදාහරණයක් විදිහට සතෙකුට බත් ටිකක් හරි දෙන්න පුළුවන් ආත්මය මොකද්ද? මේ බණ කියන ඒවා බල්ලොන්ට බලල්ලුන්ට තේරෙනවද? හොඳ නරක තේරුම් ගන්න පුළුවන් ආත්මය මොකද්ද? එනිසා ආයෙ මේ ආත්මයක් හම්බෙන්නේ නැහැ කල්ප ගානකින්. කුසල් අකුසල් ඉගෙන ගන්න පුළුවන් මොන ආත්මෙන්ද? මනුෂ්‍යාත්ම භාවය තුළින්. පින්නතුනේ ඔය ලබාගත් මනුෂ්‍යාත්ම භාවය තුළ එකදු අකුසලයක්වත් කරන්න එපා. ලබාගත් මනුෂ්‍යාත්ම භාවය තුළ එක වචනකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. හේතුව මේකෙන් ගැස්සුනොත් එහෙම ආය හම්බෙන්න කාලයක් නැහැ. මේකෙන් දිග්ගස්සුනොත් එහෙම ඒක හදාගන්න හම්බෙන්නේ. මොකද පින්නතුනේ විඳවන්න තියෙන කාලය වැඩි, ඒක මකා ගන්න තියෙන කාලය හරි අඩුයි. දැන් අර මතකද අර මණිකාර කුළුපගතිස්ස හාමුදුරුවෝ වැද්දා මොකද කිරුවේ හාමුදුරුවන්ට? හාමුදුරුවෝ හැමදාම පිණ්ඩපාත එනවනේ, හරි හිතවත් හාමුදුරුවෝ වළඳනවා ඒ ගෙදරින් මණික්කාරයෙක්ගේ. දවසක් අර මණික්කරුවා මස් වගේක් කපා ඉන්නකොට හාමුදුරුවෝ දැන් ඉඳගෙන ඉන්නෝ. රජ්ජුරුව මණිකක් කෙව්වා ඔපමට්ටම් කරලා එවන්න කියලා. අර ලේ ගෑවිච්ච අතින්ම මණික අරගෙන පැත්තකින් තිබ්බා. ගෙදර ඇති කරා ගිජුලිහිනේ. අර මණිකේ ලේ ගෑවිලා තිබ්බ හින්දා ගිජුලිහිනියා හිතුවේ මණික මොකක් කියලාද? මස් ගුලියක් කියලා. ගිජුලිහිනියා අරක ගිල්ලා. ඕක ගිලිනවා දැක්කේ කවුද? හාමුදුරුවෝ විතරයි. පින්නතුනේ මේ කතාව කෝටි වාරයක් අහලා ඇති. මේකම ඇති හෙට ඉඳන් ජීවිතේ හදාගන්න. වෙන මොකවත් ඕනේ. මණික්කාරයා අද්දක හොදාගෙන ඉවර වෙලා මණික හොයනකොට මණික නැහැ. බිරිඳගෙන් ඇහුවා, බිරිඳ දන්නෙත් නැහැ. දරුවොත් නැහැ කිව්වා. මණික්කාරයාට දැන් සැක කවුද? හාමුදුරුවෝ. ගිහින් හාමුදුරුවන්ට කිව්වා මණික දෙන්න. හාමුදුරුවෝ කිව්වා මම ගත්තේ නැහැ. මණික්කාරයාට කේන්ති ගියා. හාමුදුරුවන්ට දැන් තඩි ගහනවා අල්ලගෙන. හොඳටම ගැහුවා. හාමුදුරුවෝ ගහනකොට කිව්වද මණික ගිල්ලේ ගිජුලිහිනියා කියලා? පින්නතුනේ මේ සංසාරේ පෙරම් පුරන උත්තමයෝ එහෙම තමයි ආත්මය අකුසලයෙන් වැළකුණේ. අවසානයේ වැද්දා මණික්කාරයා වරමද්දක් අරගෙන හාමුදුරුවන්ගේ නළලට දාලා පොල්ලක් දාලා කරකනු. ලනුවෙන් තිරින්ගේ තද වෙලා නළල පුපුරලා ලේ වැක්කිරෙනවා. හාමුදුරුවෝ කලන්තේ හැදිලා බිම වැටෙනවා. පින්නතුනේ හාමුදුරුවන්ගේ නළලෙන් වැක්කිරෙන ලේ බොණ්ඩ ගිජුලිහිනියා එනවා. මණික්කාරයා ගිජුලිහිනියාට ගහපු පාරට ගිජුලිහිනියා මැරිලා වැටෙනවා.
හාමුදුරු අහනවා මණික්කාරයාගේ බලන්න ගිජුලිහිනිය මැරුණද කියලා. පින්නතුනේ ඔය අර කලන්ත හැදිලා වැටිලා ඉන්නකොටත් මොකක්ද ඇහුවේ? අර ගිජුලිහිනිය මැරුණද කියලා. පින්නතුනි මෙහෙම පවු නොකර ඉන්න මොන පුරුද්දක් තියෙන්න ඕනද? අපි වගේ ඔච්චර හරියක් වෙන්න ඕනද? දැන් බැලිය කියනකොට සෙරප්පු දෙක නැත්තම් බලන්න නැද්ද රට පහක් වුණා අර ගොඩ ඉවරයි. ඔය මේ බණ පොළවල් වල වෙන එකක් මං කියන්නේ. ඔය ත්‍රිවිල් වල එල්ලලා තියෙනව නේද පොඩි පොඩි කෑලි? ඔව සේරම ගලවනවා පොඩි උන් බලන්නකෝ. ඔය එල්ලලා තියෙනවා සේරම පොඩි උන් ගලවනවා. I think ඉවරනේ පොඩි උන් ගම්මලා තාත්තලා. මණිකාර කුළුපග තිස්ස හාමුදුරුවන්ට වැද්දා කියනවා ගිජුලිහිනියා නම් මැරිලා ඉවරයි. මණික දීපන් ඊළඟට උඹ මරන්නේ. එතකොට තමයි හාමුදුරුව කියන්නේ මණික ගිල්ලේ ගිජුලිහිනියා කියලා. ඇයි පින්නතුනේ එච්චරලා කිව්වේ නැත්තේ? ඇයි ඉතින් ගිජුලිහිනියා මරනවනේ. ගිජුලිහිනියා ගිල්ල කියලා කිව්වනම් මොකද කරන්නේ? අනිවාර්යෙන් මරනවා. එහෙමයි පින්නතුනි සංසාරේ පෙරම් පුරන උත්තම වචනය පරිස්සම් කරේ. ශාන්තිවාදී ජාතකේ කකචූපම සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා දෙපැත්තෙන් දෙන්නේ කියතක් අරගෙන කැපුවත් මොකද කරන්න ඕන? අපේ තියෙන ශිෂ්ටත්වය රැක ගන්න ඕන. අය මොන කියද්ද පින්නතුනි? ගෙවල් වල දවස පටන් ගන්නෙ කොහොමද? සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවන්ට අමු කුණුහරුපෙන් බයිනවා. ඔය පුදුම විදිහට මිනිස්සු පිච්චි ඉන්නේ. මොකක්ද ඇත්තන්ට තියෙන සනසීම? බණ අහන ගමන් කල්පනා කරන්න මොන කර්මයක්ද පින්නතුනි අපි මේ ගෙවන්නේ? වචනකින්වත් සනසීමක් තියනවද? මොකක් ගැන හිතලද සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ? ඔය හැල්මේ දුවන ජීවිතේ ඉවරයක් තියනවද? දැන් මොනවාද අපි මේ කරන්නේ? කාලෙකින් සංසාරේ මිනිස්සු වෙලා ඉපදෙච්ච එකෙන් අපි අනෙක පස්සේ දුවනවා කියලා හිතෙන්නේ නැද්ද? අනෙක මත නැහිනවා කියලා දැනෙන්නේ නැද්ද? සිද්ධ කරගන්න පුළුවන් සෑම අකුසලයක්ම දැන් මහ දෙයක් ඕනේ. දැන් පොලිමට දැන් පිරිකර පූජා කරන්න ඉන්නවනේ. මගේ මේ දැහැට දැකපුවම මේ කියන්නේ කවුරු හරි පොලිම් පැනලා ඇවිල්ලා ගිඩි ගාලා පිරිකර පූජා කරනවා මට. අර පැටියක් කණ්ඩ වගේ බලන්න පොලිමේ ඉන්න මිනිස්සු. අය මේ මහ දෙයක් ඕනේ. හරි ඉක්මනට මිනිස්සු ඇවිලෙනවා පින්නතුනේ. මොකටද? මිනිස්සු හරි ක්‍රෝධෙන් ඉන්න නිතරම. සියලු දෙනා යහපත් දැන් මේ මැද්ද බුදියාගෙන ඉන්න පොඩි එකෙක් බෙරිහන් දෙන්න ඕන නැගිටලා. මොකද වෙන්නේ? අර පොඩි එකාගේ අම්මා දිහා කණ්ඩ වගේ බලාගෙන ඉන්න උස්සගෙන යනකම් බලන්නේ නැද්ද? ඔය දැන් කෝල් එකක් එහෙම එන්න ඕන. ඉතින් ෆෝන් වලට කෝල් එන්න නැත්නම් වෙන මොනවද දෙන්නේ? කවුද කුලප්පු වෙන්නේ? ෆෝන් එකේ අයිතිකාරයාද වටපිටා මිනිස්සුද? ඔය කැත ගතියනේ පින්නදලිය. අනුන් ගැන හොයන එක තරම් රුචියක් ඔයත්තන්ට වෙන තියෙනවද? ඇත්ත මුළු ජීවිතේම කරන්නේ අනුන්ට කඹරන එක. කරන හැම පාපයක්ම කරන්නේ කාටද? මේ වෙනකන් ආසාවට
මං කියන්නේ මේ නිකමටවත් හොඳේ. එහෙම ගෙදර ඉන්නකොට අපිට කුණුහරුපෙන් බැනගෙන තියෙනවා. එහෙම බැනගන්නවද නැහැ? ඔහොම කල්පනා කරන්න ඕන. හොඳේ බයිනවා නම් වහාම ප්‍රතිකාර ගත යුතු මට්ටමේ තියෙන්නේ. ඒ කියන්නේ පිස්සේ බින්නද අපිට කුණුහරුපෙන් බැනගන්න. කාටද බයින්නේ? පොඩි ප්‍රශ්නයක් අහන්නද? ජීවිතේ කවදා හරි මේ අම්මලා නම් බැනුම් අහලා ඇති ඉමක් මේ වෙනකොට කී ගමනක් විතර වේසි කියලා බැනුම් අහලා දෙනවා. කවුද? බයින්නද ගාල මොන බැනුම් දැති හැටි තඩි ගහලා ඇති. කාටද බනින්නේ? මම තියන මෝඩ ගතිය. අර මතකද වේදේශිකා ගෘහපතිනේ අද ධර්මදේශනා දෙකටම සඳහන් කරා. වේදේශිකා බොහොම උපශාන්තයි, හරි පිළිවෙලට හිටපු ගෑනු කෙනෙක්නේ. අර කාලි පරක් වෙලා නැගිට්ට විතරයි වේදේශිකාට මොකද වුනේ? හොඳට ඉන්නකම් හොඳයි. අපෙන් කෙරෙන දේවල් අඩු වුණාට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු කුලප් වෙනවා. මිනිස්සුන්ගේ ස්වභාවය අඳුරගන්න. ඔය හැම කෙනෙක්ම පින්නතුනි අපි හොඳට ඉන්නකම් විතරයි. මම මේ අපේ හාමුදුරුවන්ටත් කියන්නේ ඒකයි. හොඳට ඉන්නකම් දායකයෝ හොඳයිනේ. දායකයෝ කියලා කියන්නේ වඳින අත් දෙකම බෙල්ල මිරිකන જાතිය. අය පන්සල් වලට කඹරන තාක්කල් හාමුදුරුවලා හොඳයි. ටිකක් එහා මෙහා වෙන්න ඕන. ලනුව නැති ගන්ටාර නැගලා ගහලා කියන්නේ පන්සලේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා. ඒ නිසා මිනිස්සු කලබල වෙන්නේ, මිනිස්සු කනගාටු වෙන්නේ. මහ දෙයක් ඕනේ නැහැ. මෙව්වා ඉතින් මෙහෙට ඉඳන් හදා ගන්න පුළුවන් නම් හොඳේ. ඉර හඳ වගේ විශ්වාසයි මම මෙව්වා කිව්වට ඔයත් හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතය යන පළවෙනි බණ. පුරුදු වෙන්න දවසින් දවස ජීවිතේ. කවදා හරි අපි ඔය හිත ලොකුවට වෙනස් වෙන එකක් තමයි සැකය කියලා කියන්නේ. මේ තාක් ජීවිතේ සැක කෙරුවා නම් සැක කෙරුවේ කාවද? අපි සැක වෙලා තියෙනවද කවදාව? කාවද සැක කරේ? වෙන කෙනෙක් නෙමෙයි. මොකටද අනු සැක කරන්නේ? ඕක තමයි පුරුද්ද. මොකද්ද? මේක මුළු මේ සිස්ටම් එකම දුවන්නේ ඕපදූප වලට නෙමෙයිද? ඔකොන්නන්ද යනකොට බැලිහෙයි. යන ගමන් ළඟ ඉන්න කෙනාට කියන්න බණ කියනකොට පොඩි වැඩක් වුණා මම පස්සේ කියන්නම්කෝ කියලා. ආයිත් අතර නින්ද යනවද? නිකන් කියලා බලන්නකෝ යන ගම. පුදුම රුදාවන්නේ තියෙන අනුන්ගේ දේවල් හොයන්න නැද්ද? ජීවිතේ අනුන් ගැන හොයන එක නවත්තන්න. ලැබපු මිනිසත් භවය තුල ඊට වඩා කරන්න වටිනා දේවල් තියෙනවා. ලැබපු මිනිසත් භවය තුල කළ යුතු මහා ශ්‍රේෂ්ඨ දේවල් තියෙනවා පින්නතුනි. ඔය හෙට ඉඳන් කිසි කෙනෙක් සැක කරන්න එපා. මොකද්ද ඔය සැකේ කියන්නේ? අනේක මේ දේ කරාද නැද්ද? සැකේ කෙලවර ජීවිත අවසන් වෙන්න පුළුවන්. මතකද අර නාවල පිටි කෙල්ලගේ බෙල්ල කැපුවානේ අවුරුදු 16. දැන් සතියක් ඇති මං හිතන්නේ. කොල්ලට අවුරුදු 27යි. අනේ කොල්ලා මැරුණේ මොකටද මරාගෙන? ජීවිතේ අපි හරියට දුක් විඳිනවා පින්නතුනි අනුන් සැක කරලා. නැද්ද? මෙතන ඉන්න අම්මලා තාත්තලා කායික වේදනාවකට පස්සේ ඇඬුවනම් ඇඬුවේ කවුරු ගැන හිතලාද? මෙලෝ සියක් නෑ.
සමහරු කන්නේ බොන්නෙත් නෑ. කවුරු ගැනද හිතන්නේ? අපේ හැඟීම් ක්‍රියාත්මක වෙන්න ඕනේ අපි මතමයි පින්නතුනේ. මොකටද අනුන් ගැන හිතලා ඔට්ටු වෙන්නේ? ඔය මෙතන ඉන්නවද පොල් ගහපු කට්ටිය? ඔය උයන්න පිහින්න නෙමෙයි ඈ. ඔය ගහනව නේද පින්නතුනේ? අය මොනා කියලාද ගහන්නේ? ඇඹරියන්, කුඩුවයන්, මිරිකියන් ඕවනේ කියන්නේ. තමනාද කියන්නේ. කියනවා නේද කොර වෙලා අපේ කකුල් දෙක ගාවට වෙන්න ඕනලු. පෙන්නුම් කරන්න ඕනලු. ගහන පොල් කන්ද වෙන්න දුනේ. මේ පැත්තෙන් තියෙන හින්දා ගැටලුවක් නැහැ. ඒවයින මෝඩ වැඩ. පොල් බින්දින්නේ උයන පිහිනේවට විතරක්. ජීවිතේටවත් විභාගයක් පාස් වෙන කියලා පොල් ගහලා තියෙනවා. එහෙම ගහන්නේ? හෙන ඉල්ලලාම නෙමෙයිද පොල් ගහන්නේ? මොකටද පින්නතුනේ පව් පුරා ගන්න? සංසාරේ මිනිස්සු වෙලා ඉපදුනේ දුක් විඳලා සබ්බපා පස්සා කරන සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. සියලු පව් නොකර ඉන්න ඉපදෙච්ච අපි ප්‍රධාන අකුසල මුල්වල ප්‍රමුඛම කාරණා කරනවනේ. මම මේ කියන්නේ පොල් ගහන එක විතරක් නවත්තන්න කියලා නෙමෙයි හොඳේ. කෙල්ල හරිය දේවාලයක්වත් කරන කෙනෙක් වාහනයටවත් යනකොට. ඒවා අපේ සංස්කෘතිය, අපේ අභිචාර ඒවා අපි ගරු කරනවා. ඒවා තියෙන්න ඕනේ. අර සංහිඳ ළඟ බාරයට කිරි තිරීම, මම නොකරුවත් නොකරමිය ගැරහීම. ඒවට ගරහනවා දොස්පරස් කියනව නෙමෙයි. අපේ වන්නේ අත්පත්තුය අපි අයියනායක දෙයියන්ගේ අඩවිය අපි බැඳිච්ච සංස්කෘතියක් තියෙනවා. හැබැයි අපේ සංස්කෘතිය නෑ අනෙකට හෙන ගහපන් කියලා පොල් ගහනෙව්වා. අනෙක කොරවයන් කුණුවයන් කියන ඒවා අපේ නෑ. අර දැකලා තියෙනව නේද? අබහෙම අඹරනව නේද? ඔය මොනවාද මිරිස් අඹරනව? මෙහෙ ගෙදරක උදුළු තලයක් නැති වුණත් මොකද කරන්නේ? හෙන ගහපන් කියලානේ කියන්නේ. ඔවුන්ගේ දරුවන්ටත් හරියන්න බාලු. අපූර්වට කියන්නේ තොපි අපේ ඇස් ඉස්සරහා මිදවන්න ඕන කියලා. මිනිස්සු කියනවා. පින්නතුනේ එහෙම කියන්න එපා. හේතුව එහෙම නොකිය ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. එනිසා මතක තියාගන්න. මෛත්‍රිය වඩන්න පුළුවන් එකම ආත්මය මිනිසත් භාවය. අද ඉඳන් පුරුදු වෙන්න. අනෙකට වෛර කරන එක නවත්තන්න. එදිරිවාදිකම් පරිමහන එක නවත්තන්න. මොනවාද පින්නතුනි මේක අපිට ඔට්ටු වෙලා බේරගන්න දෙයක් තියෙනවද? අර දැන් මතකද පෙරේද කඩු ගන්නාවේ විනාඩි 5කින් විතර මම මිස්සුනේ. උතුම් කන්ද බණ ඉවරලා යන්න හැදුවා විතරයි. නෝරෙලි යනකොට කවදාවත් හිතන්න දැද්දර අතනින් නවත්තලා කවුද පින්නතුනි කඩු ගන්නාවේ යන රොටි නොකා යන්නේ? හරියටම උදේ කෑම වෙලාව මැරෙන්න කඩේට රිංගුවද? මිනිස්සු කණ්ඩ ගියේ. කවුද හිතුවේ මැරෙයි කියලා අර ගලක් කඩාගෙන වැටිලා. දැකදරියේ පෙරේද කොල්ලෙක්ගේ ඇඟට පොල් ගහක් කඩන් වැටලා තිබ්බා. දෙකට කැඩිලානේ බයිසිකලේ උඩ. පින්නතුනේ මේකේ මොනවාද එහෙම කියා වෙන දේවල් තියෙනවද? මොකටද ඔය ඔට්ටු වෙන්නේ නේද? මොකටද සහෝදරයොත් එක්ක මරා ගන්න? මොනවාද අම්මා තාත්තා එක්ක බේර ගන්න පරිමහ ගන්න තියෙන දේවල්?
මොනවාද අසල්වාසීන් එක්ක බේරගන්න තියෙන එදිරිවාදිකම්? පන්සලේ හාමුදුරුවොත් එක්ක ගමේ මිනිස්සුත් එක්ක මොකද්ද අපිට තියෙන තරහ? කිසිම කෙනෙකුට කිසිම කෙනෙක් එක්ක තරහක් තියෙන්න බෑ. කවුරු හැටියටද? බෞද්ධයෝ හැටියට. දැන් ඔය තරහ පිටින් මරුණහම මොකද වෙන්නේ? මම කියන්නේ අර එක වචනයකින්වත් තරහක් ඇති කරගන්න එපා. ඒ තරහත් එක්ක මරුණහම මොකද වෙන්නේ? දවද්ද කියනවා ඒක ඉවරයි දැන් ඒක අමතක නෑ. ඒක එහෙම එකක් නෑ. අර බුදුහාමුදුර අපට කොහොමද උගන්ලා තියෙන්නේ? නර මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝ අර භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් අර පදුට්ටේන පසන්නේන චක්කංව වාතෝ පදං ඡාය ඔහොම උගන්වන අනපායනි ගත දෙක. එතකොට මොක අපි මේ කියන හැම වචනයකටම අපිට වග කියන්න වෙනවා. ඒ පව්වල කැපිලි නෑ. එකයි අර හොඳ සිහියෙන් ඉන්න. කරන හැම දෙයකටම වග කියන්න වෙනවා. ඇත්ත දන්නවද කොහොමද වග කියන්නේ කියලා? ඔය දැන් ගෙවල් වල මොකද කරන්නේ? වග කියන එක තමයි කරන්නේ. ගෙවල් වල දැන් පොඩි ප්‍රශ්නයක් අහන්නද තාත්තලාගේ? දැන් මේ ප්‍රශ්නය අහන්නේ කාගෙන්ද? ඔය ඉඳගෙන හිටගෙන ඔය පාර දිහා අකුලක් අස්සේ කොහේ හරි කමන්නේ. බණහන තාත්තලාගෙන් මම යන්නේ. අය මට මේ බණවලට කියනෙකුත් නෑ මම මේ කියලා තමයි යන්නේ. ඔහොම හදවතට තට්ටුවක් දාන්න. කවුද තට්ටුව දාන්න ඕන? තාත්තලා. අම්මලා නෙමෙයි. තාත්තලා. මම මේ තාත්තලාගේ හපංකමක් ගැන කියන්නේ. මම මේ වෙනකොට මගේ දරුවෝ ඉස්සරහ කී පාරක් කුණුහරුප කියලා දෙනවා? දෙපාරක්. කොහොමද තුන් පාරට වැඩිනේ? මොන තුන් පාරද කුණුහරුප පළල ඇති පගෝදි ගණන් මේ වෙනකොට. කියන්නේද? ඇති ඇටි. ඕම් හපංකම. අපේ දරුවෝ අකුසලයට යොමු කරේ කවුද? මේ කියන්නේ අම්මටයි තාත්තටයි. ළමයි කුණුහරුප ඉගෙන ගත්තේ කොහෙන්ද? අපිට මිනිස්සු ගන්නවා. වෙන තැන්වල මිනිස්සු ගන්නවා. ළමයා බඩේ ඉන්නකොට ඉඳන් තාත්තලා අම්මලාට වේසි කියලා බයින්නද? බයිනෝ. ළමට මේ පැත්තේ වුණ නැතුව ඇදී මං කියන අනිත් පැත්තේ වල තියෙනවා. මේ පැත්තේ බොනවද නැහැ? මේ හොඳයි. අනිත් පැත්තේ වල බොනවා ඒකයි. අතොංගේ රියැක්ෂන් වලින් මට හිතෙන්නේ අනෙක් සේරම් පැති වලට වඩා මේ බොනවා කියලා. මට වයසි මහත්තයන් අහන්න බැරි වුණානේ. නෑ ඇත්තටම අහන්න කසුප්පු තියෙනවද මේ නෑ? නැතුවද? ජීවිතේ දවසින් දවස පුරුදු වෙන්න. අපේ දරුවෝ විනාශ කරේ අපි. පින්නදනේ අම්මට වෙන මිනිස්සු පාවලා දීලා බයිනවා කවුරු ඉස්සරහද? දරුවෝ ඉස්සරහ. තාත්තලා බැලලා නැද්ද එහෙම? නැත්නම් මොන බැනුම්ද තඩි ගහලා ඇති සීමාවක් නැතුව. පෞරුෂයෙන් හීන දරුවෙක් හැදුවේ කවුද? අර අම්මා තාත්තට බයිනවා තාත්තා අම්මට බයිනවා. මේක හරියන්නේ නැහැ ගෙවල් වල. පවුල පන්සල වගේ තියෙන්න ඕන පිනදුනේ. නිවන් දකින්න යන ගමනට හරි වැදගත් සාධකයක්. ඊට පස්සේ අපේ අම්මලා අද උදේ තාත්තා කෙනෙක් පුත්තලෙන් මට කියනවා
ඔය අවුරුදු 2ක විතර කෙල්ලෙක් වඩාගෙන මේ පැතිවල රාණියන් සම්බන්ධතා තියෙනවද? දන්නේ නැත්නම් මං කියලා දෙන්නම්. හරි ඛේදවාචක පින්නතුනි මේවා. ඔය සමහර තාත්තලා ඉන්න අවුරුදු 40 පෙන්නා වින්න බෑනේ. ඕන් දැන් තාත්තලා කල්පනා කරන්න ඕන හොඳේ මං එහෙමද නැද්ද කියලා. හදවතට තට්ටුවක් දැම්මා මම එහෙම නෙමෙයි නං අර අවුරුදු 3ක විතර කෙල්ලෙක් වඩාගෙන ඇවිල්ලා තාත්තා කෙනෙක් කියනවා හාමුදුරනේ අම්මා දාලා ගියාලු. කවුද දුක් විඳින්නේ දැන්? දරුවෝ දුක් විඳින්න වෙන්නදුනේ. විවාහයට ප්‍රථම ගාරවෝච නිවාතෝච අනෙකට ගරු කරන්න පුරුද්දක් තියෙන්න ඕනේ. මේවා හදාගන්න පුළුවන් තරුණ කාලේ විතරයි. එනිසා මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. කවදාවත් කසාද බඳින්න එපා. ඉවසන්න බැයි නම්. කවුද දුක් විඳින්නේ? අර පේනවනේ දරුවෝ දුක් විඳින්නේ. අනෙකට මම අර හැමදාම කියනවා වාගේ අදත් කියන්න හෙට ඉඳන් කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. පුරුදු වෙන්න ගෙවල් පින්නතුනේ. ගෙදර කිසි කෙනෙකුට කුණුහරුපෙන් කතා කරන්න එපා හෙට ඉඳන්. මේක එහෙම පොළොවේ ගහනවනේ බඩු මුට්ටු සේරම. එන්න වීරයෝ වාගේ තාත්තලා ගෙවල් වල හැසිරෙන්නේ. අම්මලා අම්මයි තාත්තයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඉතින් මගෙන් පස්සේ කවුද ඉන්නේ? බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා මගෙන් පස්සේ කවුද ඉන්නේ? මේ ලෝකේ ශ්‍රේෂ්ඨ කියලා දෙන්නෙක් ඉන්නෝ නම් අම්මයි තාත්තයි. එච්චර විශිෂ්ටයි ඒ පදවිය. මව් පදවිය පිය පදවිය හරි ශ්‍රේෂ්ඨයි. ඒවා කෙලස ගන්න එපා. අපිට ඒ විවාහ ජීවිතේ හරි හොඳට ගෙවන්න. ඒකේ ආభాෂයෙන් තමයි දරුවන්ගේ අනාගතේ යහපත් අයහපත්ද කියන එක තීරණය වෙන්නේ. මෙතන ඉන්න අම්මලා බහුතරයෙන් ඇහුවොත් කියයි හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. එහෙම ඉන්නවා. සමහරව ඉන්නවා දරුවෝ හින්දා ඉන්නවා. මරණ කම්ම ඔය දුක විඳින්නද පින්නතුනේ. මරණ කම්ම ඔය විදිහට කනගාටු වෙන්නද? දැන් ඔයත්වහයි හාමුදුරුවනේ මොකද්ද මේකට විසඳුම? විසඳුමක් තියෙනවා. ඔය බුදුදහමේ බුදුහාමුදුරුවෝ උගන්වනවානේ. වේදනාකාරී යමක් තියෙනවා නම් පීඩාකාරී යමක් තියෙනවා නම් හිතට බර දෙයක් තියෙනවා නම් මොකද කරන්න ඕනේ? අතහැරලා දාන්න. සරලයි. ඒක අයින් කරලා දාන්න. ඒක බදාගෙන ඔට්ටු වෙන්න එපා. ඒක බදාගෙන එල්ලෙන්න එපා. මේ ඇඟේ තියෙන විසර ගෙඩියක් මිරිකලා අරපුවාම සනීපය කොච්චරද? ජරාව තියන් හිටපුවාම තමයි ගැටලුව. එක්ක අතාරින්න වෙනව නැත්තම් හුරු වෙන්න වෙනවා. අපි දන්නවා අපේ අම්මලා තාත්තලා වැඩිපුරම අතාරිනව නෙමෙයි හුරු වෙන එකයි වෙන්නේ. රහලා දිනව නේද අර හැමදාම මිනිහගෙන් ගුටි කන සිංහල ජනශ්‍රුතිය කියන්නේ. ගෑනට එක දවසක් ගැහුවේ නැත්තම් මෝල් ගහ ඇඟට පෙරලා ගන්නවලු. ඇයි? ගෙවල් වල මේ හුරු වෙලා තියෙන්නේ. ඒ පීඩාව දරාගෙන ඉන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒක අම්මා තාත්තා කොහොම දරාගත්තත් ඒවා දරුවන්ට බලපාන විදිය. එනිසා මේ පන්සල් හැදෙනවා වගේම පවුල් හැදෙන්න ඕනේ. පවුලේ 400ක් ඉන්නවද? බුදුහාමුදුරු ගන්නන්නේ මාතා පිතු ප ဋ ාණං පුත්තදාරස්ස සංඝව. ඔච්චරයි.
5 දෙනෙක් ඇතිනේ ගෙදර. ඔය 5 එක්ක සනසීමෙන් ඉන්න බැරුව නෙමෙයිද වැටෙන හැම ඉඩම් අඩුවක්ම වැටෙන්නේ. ඇති වෙන හැම ආරවුලක්ම ඇති වෙන්නේ. 4-5 දෙනා ඉන්නේ පින්නතුනේ 7-800ක් නෑ. බුදුරු ගන්න. දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඔහොම සනසීමෙන් ගෙවල් වල ඉන්න බැරි? අපේ කිසි කෙනෙක් දෙක වෙන්න කැමති නෑනේ. ගෙවල් වල එකට එක කියන තරම් පින්නතුනේ. එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර කියලා නවත්තන්න. කාට හරි ප්‍රශ්නයක් වුණාම කවුරුවත් සනසීමට කතා කරනවද? පුළුවන් නම් බෙල්ලත් එක්ක මිරිකලා දානවනේ. කාට හරි වැරදුනහම ගෙවල් වල මගේ මේ ධර්ම දේශනාවේ මොක ඇහුවේ නැතත් කමක් නැහැ. මේ ටික හොඳට අහගන්න හෙට ඉඳන් කරන්න. මිනිස්සුන්ට කවුරු හරි අපි ළඟින් ඉන්න ඕන පින්නතුනේ. අපිට වැරදුනහමද අපිට හරි කියපුවාමද? අපිට වරදින කොටයි කවුරු හරි සනසන්න ඉන්න ඕනේ. අපිට බැරි වුණාම අපිට අතපසු වුණාම අපිට අපි අපහසුතාවයටපත් වෙලා ලැජ්ජාවටපත් වුණාම තමයි අපිට ඉන්න ඕනේ. පවුලේ මිනිස්සු අපිට ඉන්න ඕනේ. එතකොට අපිව වැඩිපුරම ඈත් කරන්නේ කොයි වෙලාවටද? අපිට මොකක් හරි දෙයක් වැරදුනහම නෙමෙයිද? කාටද වරදින්නේ නැත්තේ? ඕන කෙනෙකුට වරදින්න පුළුවන්. ඔය ගොඩක් සියදිවි නසාත් ගැනීම වලට හේතුව පසුතැවීම. තියෙනකොට කොච්චර හිටියත් තේරුමක් නැහැ අපිට ඉන්න ඕන නැති වෙනකොට. එනිසා ගෙදර කාට හරි මොකක් හරි බැරිවීමක් අතපසුවීමක් වැරදීමක් වුණාම කවදාවත් ඒ කෙනා දුකට පත් කරන්න එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුව මේවා පින්නතුනි මහ බෝසත් ගුණ. අවුරුදු 19ක විතර ගෑනු ළමයෙක් මට කතා කරා. කොල්ලට අවුරුදු 25යි. ඒ කොල්ලගෙන් අර කෙල්ලට බබෙක් හම්බෙන්න. කෙල්ල කියනවා හාමුදුරනේ කොල්ලා කියනවලු බඳින්න බෑ කියලා. ඒ අසරණකම කෙල්ලගේ. කෙල්ලමයෙන් අහනවා හාමුදුරනේ මොකද කරන්නේ මන් දැන්? වෙනදුනේ අවුරුදු 19 කෙල්ලෙක් බඩක් උස්සගෙන කොහොමද ඉන්නේ කවුරුවත් නැතුව? සමහරුන්ට මේවා හරි විහිළු. මං ඇහුවා ගෙදරට කිව්වේ නැද්ද? හාමුදුරනේ මරයි කිව්වා ගෙදරට කිව්වා. බලන්න. ඕන කෙනෙකුට වරදින්න පුළුවන් පින්නතුනේ. කෙල්ලමට කියනවා හාමුදුරනේ ජීවිතේ නැති කරගන්න හිතනවලු. මම මොකද්ද දෙන උත්තරේ? අර බඩේ ඉන්න දරුවා නැති කරන්න කියන්නද? එහෙනම් මම මේ තරුණ මහත්තුරුන්ට අපේ දරුවන්ට තරුණියන්ට කියන්නේ පුතේ හරි පරිස්සමට හැම තැනම හැම සමාජෙම අපිව පාවිච්චි කරනවා විතරයි. හොඳට මතක තියාගන්න. හැම ඊට පස්සේ මම අපේ කොල්ලොන්ට කියන්නේ තරුණ මහත්තුරුන්ට මේ කොල්ලෝ මහ ගොන් විදිහට අහු වෙනවනේ එක එකාට. ඔය එක එකාගේ සිගරට් බාගවල් බොනවා. ඔය බයිසිකල් පිටිපස්සේ නැගලා යනවා. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට අතකොළුවක් වෙන්න එපා. හරි පෞරුෂයකින් තරුණ මහත්තුරු ජීවත් වෙන්න ඕනේ. මට කටුනායක වෙළඳ කලාපේ ආරාධනාවක් තියෙනවා දැන් 7 වෙනිදා. පළවෙනියට මොකද්ද කිව්වේ? හාමුදුරුවනේ අපේ කෙල්ලොයි කොල්ලොයි රැවටෙනවා ඉවරයක් නෑලු.
ඒකේ කෙලවරක් තියෙනවද රැවටෙන එකේ? බුදුහාමුදුරුවෝ ඉස්සරලම දේශනා කරේ අර අහලා තියෙනවනේ දසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන. හෙට ඉඳන්වත් පුරුදු වෙන්න අසත්පුරුෂෝ කවුද කියලා අඳුරගන්න. ඕක ඉතින් අය මරණකම් හොයාගන්න බෑ. හෙට ඉඳන්වත් පුරුදු වෙන්න ඇසුරු කරන්න ඕන කවුද කියලා හොයාගන්න. මම අපේ තරුණයන්ටයි තරුණියන්ටයි සත්පුරුෂයන්ට කියන්නේ රැවටෙන්න නම් එපා. කවුරු හරි රැවටිලා ඉන්නවනම් ඒක නා රවට්ටන්නත් එපා. හොඳට මතක තියාගන්න. ඕවා හරි පව් වැඩ පින්නතුනේ. කිසි කෙනෙක් අනිසි ලෙස පාවිච්චි කරන්න එපා. ඔය ගම්වල සමහරු ඉන්නවා දන්න කාලේ ඉඳන් පොල්ලතුවල වැඩ. අර පොල්ලත්තේ පොරත් මොකද කරන්නේ? අර බා ගන්නවා වගේ කරන්නේ. මේ පැතිවල එහෙම නැතුව සමහරට දියුණුවක් නැහැ. අපූර්වට පෙන්නතුනේ ඔය මේ පැතිවල පොල්ලෙලි ගහනවා. පොල්ලෙලි ගහන මිනිස්සු බලන්නකො. ඒ බොනවට වඩා වෙන මොනවද කරන්නේ? මම මේ අම්මලාට තාත්තලාට බොහොම කරුණාවෙන් කියන්නේ දවසට රුපියල් 4500ක 5000ක පොල්ලෙලි ගහනවා. කොහොම හරි ඉතින් පුළුවන් නම් 5000න් බොනවා. සිහි නැති වෙනකන් 4000ක විතර බොනවා. එච්චරනේ කරන්නේ. අර පොල් ගොඩේ අයිතිකාරයා මොකද කරන්නේ? බඩු පිටයයි කියලා වැඩිපුර උපදෙස් දෙන්න යන්නේ. දැන් බෝතලයක් ගෙනල්ලා දීපන් කිව්වොත් ගෙනල්ලා දෙනවා. පින්නතුනේ හෙනයක්වත් නැහැ පහෝදා උදේ නැගිටලා වැට්ට යනවනේ. එක හුස්මට පොල්ලෙලි ගහනවා රක්කු බෝතලේ ගන්න හොයාගන්න. කන්නේ නැහැ. මොකද්ද මේ ගෙවන ජීවිතේ? එනිසා මං කියන්නේ හරි පව් වැඩෝවා. කිසි කෙනෙක් පාවිච්චි කරන්න එපා. හිතකින්වත් වචනකින්වත් කිසි කෙනෙක් රවට්ටන්න එපා. ඒවා පින්නතුනි අපිට ආපිට කරගෙනවා. ඕව අපිට සංසාරේ කවදා කොයි මොහොතේ කොයි වෙලේ හරි ගෙවන්න වෙනවා. ඔය අම්මගේ තාත්තගේ ඉඩ කඩන් එහෙම ලියාගත්තාම දරුව පුදුම විදිහට අතෑරලා දානවනේ. කවදාවත් එහෙම කරන්න එපා පින්නතුනේ. තව කාරණයක් කියන්න ඕනේ. මේවා හෙට ඉඳන් මට මේ බණ කියන්න වෙලාවක් නැහැ. දැන් පැයක් ඉවරයි. හෙට ඉඳන් පුරුදු වෙන්න. කිසිම හේතුවකට කිසි කෙනෙක් අවතක්සේරු කරන්න එපා. ඔය ලොකුයි පොඩි කියලා දෙයක් මේකේ නැහැ. මේක එහෙම ලොකු කුඩා ભેදයක් තියෙනවද? ඔය හරියට තියෙනවනේ මේ පැතිවල ඔය කුලමල ප්‍රශ්න තියෙනවද නැහැ? මං ඉතින් ඒකත් කියලාම දාන්නම් එහෙනම්. ඔය මට මොනා කිව්වත් කමන්නේ මම මේක කියනවා. ඒක ඇත්තන්ගේ යහපතට කියන්නේ. දොඩවන්න එහෙම නන්නේ පුරාජේරුවද? මාන්නක්කාරව මුහුන් වෙලාද උපදින්නේ? අහලා තියෙන අතිමාන්නෝ කුකුරු මාන්නක්කාරව කවුරු වෙලාද උපදින්නේ? බල්ලෝ වෙලා. ඕන් දැන් මතක් නැති අපේ ගමේ අහවලා බල්ලෙක් කියලා උපදින්නේ කියලා. මාන්නක්කාරයන්ට chance නැහැ. මිනිසත් භවයේ ලැබුවෙම මේවා ටික ටික නැති කරගෙන පින්නතුනේ සත්‍ය අවබෝධ කරගන්න යන ගමනට උදව් කරගන්න. අද හැන්දෑවේ ඉඳන්වත් මම මේ කියන ඒවා ටික කරන්න. අර නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට නිඳා නොකරේවා. පුළුවන් නම් අද නිදා ගන්න ගිහිල්ලා මේක මතක් කරන්න ඕනේ. පැත්තන්ගේ හිතවල හතුරු නැද්ද? පොඩි කාලේ ඉඳන් හතුරු නැත්තම් පවුල් වල මිනිස්සු ගැන සිහිපත් කරන්න ඕන. අපිට දරුවෙක් විභාගයකින්ම පාස් වෙනවට කැමති නැහැ.
සියලු දෙනාටම හැමදාම මෛත්‍රී කරන්න. එහෙම හැම කෙනෙකුට මෛත්‍රී කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? වෙනතුනේ මනුෂ්‍යාත්භාවය. මේක මගෑරුණොත් එහෙම ආය කරන්න එකක් නැහැ. හොඳට උදේට හැන්දෑවට මේවා අපේ තරුණ මහත්තුරු කරන්න ඕන දේවල්. ගොඩාක් පැතිවල තරුණයෝ පුරුදු වෙලා ඉන්නවා. දැන් හරියට ඒවා කරනවා. ජීවිතේ හොඳට බුද්ධවත කරන්න. ඔය තියෙන මුස්පේන්තු ගති අනම්මනම් සේරම හේදිලා යන්න මොකද කරන්න ඕන? හොඳට බුද්ධවත කරන්න. මේක පුළුවන් නම් ඔය මේක අපේ තාත්තලා පටන් ගන්න හෙට ඉඳන්. අපේ තරුණ මහත්තුරු මේක අද ඉඳන් පටන් ගන්න. ඔය මං අර හැමතැනම කියන උදේට බුදුහාමුදුරුවන්ට පැම් පූජාව තියන්න කියලා. මේක තියන්න. හැමදාම උදේට බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාවට පැන් ටික තියන්න. ඕක මහ දෙයක් නෙමෙයි. පොඩි වීදුරුවක් අරගෙන වතුර ටිකක් දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න ඔච්චරයි. ඔකට පැය කීයක් යනවා? ඔකට විනාඩි 2ක් විතර යන්නේ. ඇයි ඔය කරන්නේ නැත්තේ? හෙට ඉඳන් කරන්න ඕනද? මම කියනවට කරන්න ඕ. කිරීතුරුවා වාගේ හරියනවා. මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ වෙන්නතුනේ. සතර වරන් දෙවිවරු බලාගෙන ඉන්නේ. කවුද මේ උදේ පාන්දර පැම් පූජාව කරන උත්තමයා කියලා? සමහර අම්මලා කතා කරලා කියනවා, හාමුදුරුවනේ විශ්මිතයි හිතාගන්න බෑලු. සමහර තරුණයෝ කියනවා හාමුදුරුවනේ සිගරට් එකක් බොනකොටත් මහ මොකදෝ වගේලු දැන්. ඇයි ඒ? මම මේ අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේ කොල්ලෝ පොඩියෝ හරියට ඔය පෙතිහෙම් බොනවනේ. මේ ඉස්කෝලේ යන ළමයි අවුරුදු 17 18 මට නම් පින්නතුනේ යකුත් නගිනවා වෙලාවකට. ඇයි මේ පොඩි කොල්ලෝනේ අල්ලපු ගෙදරින් සල්ලි ඉල්ලලා අම්මලා පන්ති ගාස්තු දෙන්නේ කාඩ් එක ගන්න. මේ අර කොහෙවත් යන්නේ උන්ට ඒ සල්ලි අරගෙන ගිහලා කඹරනවානේ. ඔය පොඩි කොල්ලොන්ගේ සාප්පුවල දැන් බැලුවත් දුංගල පොලවක් හරි තියෙනවා. එච්චරටම බැහැ වෙලා ඉන්නේ. හරි ඛේද වාචකයක් පින්නතුනේ මේක. ගම්වල තරුණයෝ එක්කහුව වෙන්න ඕන. මේවා පොලිසියටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. පොඩි පණිවිඩයක් දෙන්නද? ඔය ගම්වල ඉන්නව නේද රැකියාවක් විදියට 119 ගහන මිනිස්සු. ඒ මිනිස්සු අර හැම එකකටම 119 ගහනවා. අරුන්ට බයයි ගුටි කන්න වෙනවනේ. ගම්වල තරුණයෝ එක්කහුව වෙන්න ඕන. එන්න දෙන්න එපා හතර හීමාවටවත් පෙතිවිලි විකුණන්නෙකුට. කොල්ල දන්නවනේ මෙව. නොදන්නවා වගේ ඉන්නේ. අහිංසක අම්මගේ තාත්තගේ දරුවෝ. අපේ ශාසනය රැකගන්න ඉන්න ළමයි. පින්නතුනේ ජාතියේ බල කණු ළමයි. උන් කුඩු ගහනවා. අයිස් ගහනවා. පෙති බොනවා. මොනවාද නොකරන්නේ? වදිනවා නම් කරන්ට් එක හරි කමන්නේ නැහැ කියන තැන ඉන්නේ. මේ පොඩි ළමයි තාත්තලා රක්කු බොනවා. අම්මලාගේ පිළිවෙලක් නැහැ. මේක කොහෙන්ද හදන්න පටන් ගන්නෙ? තරුණ මහත්තුරුන්ට ලොකු වගකීමක් තියෙනවා. මම මේ කියන්නේ හෙට ඉඳන් තඩි ගහන්න කියලා නෙමෙයි ඔය කරන්නේ උන්ට. හොඳේ. ඒව නවත්තන්න තරුණයන්ට පුළුවන්.
සමහර විකුණන කොල්ලෝ කතා කරලා කියනවා හාමුදුරනේ ඕම් මන් නැවතුවා කියලා. විකුණන තරුණයෝ මෙහෙ නෙමේ පින්නතුනි මොරටුවේ මට්ටක්කුලේ මාලිගාවත් කතා කරලා කියනවා මම දැන් විකුණන්නේ නැහැ කියලා. මං අහනදී නඩුවලට එහෙම සල්ලි කොහෙන්ද කියලා. හිරේ ගියත් කමන්නේ තව කී දෙනෙක් බේරෙයිද කියලා කිව්වා. බලන්න. විකුණන කොල්ලෙක් මේ කියන්නේ. ඊළඟ නඩුවාරයට සල්ලි නැහැ. කොල්ලා කියනවා හාමුදුරුවනේ හිරේ ගියත් කමන්නේ ඉතුරු ටික බේරෙයිලු. ඔහොම හිතුවොත් මොකද වෙන්නේ? මේ ගම්වල කොල්ලෝ ඉන්න කොල්ලෝ කියන බීඩියක් නැත්තම් උදේට වැසිකිලි යන්නේ නැලු. මේ පොඩි පැටව බීඩි බොන්න ලැජ නැද්ද? බීඩි කුයිලා යන්න බෑ. මං ගුලි කනවා. දැන් බැලුවත් හක්කේ තියාගෙන නැති ගුලි කෑල්ල. ගිලින්නේ එහෙම නැහැ හදිසියට. ඔක දෙපැත්තට කරන්න ගිහිල්ලා. මේ අම්මා තාත්තා දන්නව දරුවෝ එහෙම කරනවා කියලා. එමිනිස්සු පව් පුදුම විදිහට විඳවනවා. මන්නම් කියන්නේ කොල්ලෙක් වුණාමනේ හොඳ ක්වොලිටි එකක් තියෙන්න ඕන කොල්ලොන්ට. නේ චේන් එකක් බ්‍රේස්ලට් එකක් තියෙන්න ඕනේ. ගයක් දොරක් හදන හීනයක් තියෙන්න ඕනේ. කුලී වැඩක් හරි කමක් නැහැ නම්බුකාර විදිහට කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඉන්න කොල්ලොන්ට හිටගෙන ඉන්න බෑනේ. රස්සාවට ගියපුවම කැරගෙන පුටු හොයන්නේ. මේ එකක් තමයි කණ්ඩ බොන්නත් හයියක් හත්තියක් නැහැ. තරුණ මහත්තුරු එහෙම වෙලා බෑ. හොඳට ඔරොත්තු දෙන තරුණයෝ ඉන්න ඕනද? ඔය දැන් ඉන්න කොල්ලෙකුට ගුටි කන්නවත් බෑනේ. ගහුවොත් එහෙම දෙකට ගන්නවා. දැන් දෙපැත්තෙන් බ්‍රිය කියලා කෝටු කැල්ල වගේ ගාල් තියෙන. ඇයි ඒ? උන්ගේ හකු පුරවලා දුංගල ගොඩු. පොඩි ළමයිනේ අපේ. එනිසා ආදරණීය පින්වත් දරුවන්ට කියන්නේ ඕවන්නවත් අඬ පුතේ. ඒවා අයිම්ම කරලා දාන්න. සාක්කුවේ තියෙන දුම්කල පළුවේ නම් විසිකලා දාන්න. එක පෙත්තක්වත් බොන්න එපාය. අම්මලා කියනවා පව් දෙමව්පියෝ ඒකයි. හාමුදුරුවනේ කාමරෙන් එළියට එන්නේ නැහැ ෆෝන් එක ඔබ ඉන්නවා. ප්‍රතිබිම්බම උන්ට ඒක නෙවෙන්නේ. නාන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ. පාන්දර 2-3 වෙනකම් ෆෝන් එක පුණා උදේ 10 විතර වෙනකම් බුදියනවා. ඒ නිසා තරුණ මහත්තුරු අපේ කොල්ලෝ මතක තියාගන්න. මේ ඔළුව තියෙන බුදියන බෙඩ් සීට් එක කොට උරේ හොදන්නේ. ගෙදර වැසිකිලියක්වත් හොදනවද කොල්ලෙක් කවදාව? මේ හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. කොල්ලොන්ට පුළුවන් වෙන්න ඕන හොඳට ඉවසන්න හැම එකක්. ඔය කොහේරි ජහුට බලත් තිබ්බොත් හෙල්මට් පාරවල් අතාරින්න කවුද ඉස්සල්ලාම? මේ පොඩි කොල්ලෝ. ඔය සිංගිති පාතාලේ කියන්නේ. මේ අච්චෝ මෙහෙත් ඉන්නවද තනි රෝදෙන් බයිසිකල් උස යන්නේ. මේ පැටවුනේ අර දඩ හෙල්මට් දාගෙන කුකුලට තොප්පිය දැම්මා වගේ. ඇයි බෙන්නොදනේ ඔළුවට වඩා හෙල්මට් එක ලොකුයි. දැකලා නැද්ද? අටෙන් රෙදි වගේ ඇඳුම් ඇඳගෙන බෙන්නොදනේ මට ඇඳුම් අඳින එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. කොණ්ඩේ කලර් කරන්න බැයි නම් ඔය වගේ තින්ත ගෑවත් කමක් නැහැ. අර මද්ද්‍රව්‍ය වලින් මිදෙන්නකෝ. පුතේ හොඳට කන්න. හොත්තට කාලා බීලා ඉන්නේ. අපේ තාත්තලත් ඔය සිගරට් එහෙම බොන එක ටික ටික නවත්තන්න. ඕකට පුළුවන් නම් බිත්තරයක් කඩලා බොන්න. මං කියන්නේ ඇඟට හරි දෙනවනේ බෙන්නදුනේ. ඔරොත්තු හරි දෙනවනේ. නිසා තරුණ පරපුර මේ මද්ද්‍රව්‍ය උදරෙන් අපි බේර ගන්න ඕනේ. ගම්වල සමහර කොල්ලෝ
මං ඉතින් මේ අමුතුවෙන් ඇත්තන්ට කියන්න අවශ්‍ය නැහැ. අපේ අම්මලා තාත්තලා මේ දුක විඳිනවා, මේ දුක දන්නවා. අවසාන යෝජනාව. අම්මා තාත්තා එක්ක හරි ආදරෙන් ඉන්න පුතේ. හරි ලෙන්ගතුව ඉන්න. සහෝදරයා සහෝදරිය එක්ක හරි ලෙන්ගතුව ජීවත් වෙන්න ගෙවල් වල. නේ අර මගේ අම්මේ මගේ තාත්තේ කියාගෙන ඉන්න. අම්මලා තාත්තලාත් හැබැයි පුරුදු වෙන්න ඕනේ. ඔය සමහර අම්මලා ඉන්නවා කොල්ලා සිගරට් එකක් බීලාවත් කියන්නේ කුඩු විකුණනවා කියලා. ඒ අම්මලා දන්නේ නැහැ අර දුම්කල කුඩු මොනවාද කියලා. හොඳලා කියන්නේ ගංජා කුඩු කියලා. එහෙනම් ඔය දරුවෝ හොඳ කරන්න යන්නත් එපා, දරුවෝ පෙලන්න යන්නත් එපා. ඔය හොදන්න අනවශ්‍ය විදිහට දරුවෝ හොඳේ. අනවශ්‍ය විදිහට පෙලන්න යන්නත් එපා. ඒ දරුවෝන්ගේ ආත්ම ගෞරවය රැකගෙන හරි අභිමාණයෙන් ඉන්න. හරි සතුටින් සහයෝගයෙන් ඉන්න. කාත් එක්කද? අම්මයි තාත්තයි දරුවෝයි මෙහෙම හිටපුවාම තමයි මේක ලස්සන වෙන්න බින්නතුනේ. ඊට පස්සේ මේ ගම්මාන පිටින් හැඩ ගැහෙන්න පටන් ගන්නවා. අපේ තරුණ මහත්තුරු පුළුවන් නම් අද හෙටම අර ගෙදර සමම්පිච්ච මල් පැලයක්වත් හිටවන්න කවුරු වෙනුවෙන්ද? බුදුහාමුදුරුවෝ වෙනුවෙන්. පිපෙන මලක් ගානේ මොනවාද මතක් වෙන්නේ? පින්නතුනේ බුදුන් වැන්දා වගේ. එතකොට ඇයි මම මේක හිටවන්නේ? බුදුහාමුදුරුවෝ වෙනුවෙන්. හිත හැදෙනවා පින්නතුනේ. හිත නිමෙනවා. ඔය බල්ලට පූසට කෑම ටික දෙන්න පුරුදු වෙන්න. හරි කරුණාවෙන් දෙන්න. ඔය නේ බීඩියක් සිගරට් එකක් බොන සල්ලි වලින් අපේ පොඩි දරුවෝ පුරුදු වෙන්න. ඔය සතෙකුට යෝගට් එකක් එහෙම අරගෙන දෙන්න පාරේ ඉන්න සතෙකුට. පුදුම විදිහට ජීවිතේ පිං පිරෙනවා. පුදුම විදිහට ජීවිතේ කුසල් එක්ක වෙනවා. ඔය එක කිරියත්තගෙන මං ගිහිල්ලා දැන් ස්තූපේ ඉන්නවා. හොඳ එකපාරක් මට කිව්වා හාමුදුරුවෝ කෑ ගහන්න එපා කියලා. බලනකොට හෙන පතගල් භාගයක් අතේ තියාගෙන බල්ලෙක් කනුවට චූ කරනවා. බල්ලට ගහන්න එපා කියලා අයියේ. ගසලා එලවනෝ නේද අබ්බා. අපූර්වට ගෙදර බල්ලට බත් දාලා බලාගෙන ඉන්නවා පිට බල්ලා වෙලා කනවාද කියලා. ආවොත් එහෙම ගහනවා. හම්බ කරගෙන කන්න බැරි හින්දා තමයි හොයාගෙන කන්නේ. කවදාවත් කිසිම සතෙකුට හිංසා කරන්න එපා. පුරුදු වෙන්න. ඒ සත්තු වෙලා ඉපදිලා තියන්නේ ඇයි? මේ පැති වල අර පන්සල් වලට බල්ල පොසු ගෙනල්ලා දානවද නැහැ? නැතු ඇති. මෙහි හොඳයි. අරක්කුත් නැහැ, ගංජාත් නැහැ, බල්ලෝ ගිහින් දාන්නෙත් නැහැ. අනෙක් පැති වල හැම එකක්ම තිබ්බා. කවදාවත් පන්සල් වලට සත්තු ගිහින් දාන්න එපා. ඒ ගිහින් දානකොට අපූර්වට කියනවා අර විසික්කන බත් කාලා ඉදියලු. කියන්නේ නැද්ද? ඔය හරින් ගනනලා තියලා යනවා. මිනිස්සු හිතන් ඉන්නේ පින්නතුනේ මේ හැම තැනම සත්තු ජරා කරපුවාම තිරුවන් වැඩ ඉන්න භූමිය අපවිත්‍ර කරන්න උදව් වෙන්න එපා. අපේ පන්සලේ 18ක් ඉන්නවා. බල්ලෝ විතරයි ඈ. පූසොත් 12ක් විතර ඉන්නවා. හැමදාම උදේට අර බලු බෙටිය දෙන්න ඕනේ. කවුද ගෙනල්ලා දාන්නේ? මිනිස්සු. කවදාවත් එහෙම කරන්න එපා. දැකලා තියෙනවද හන්දි ගානේ බලු බැටව ගිහින් දානවා? පින්නතුනේ දරුවෝ වගේ සත්තු කොහොමද ගිහින් දාන්නේ? සමහරු කියන බැල්ලිත් එක්කම ගිහින් දාපුවම හරිනවා. බැල්ලි හම්බ කරලා කන්න දෙන්නද?
පව් නෑලු එතකොට. බැල්ලි බලාගනේලු. එහෙම ගිහින් දාන්න නැද්ද? අම්මත් එක්කම ගිහින් දාන්න. කවදාවත් ඕවා කරන්න එපා පින්නතුනේ. සත්තු වෙලා උපදී. මම දැකලා තියෙනවා සමහර කොල්ලෝ ඉන්නවා. ඔය බල්ලෝ පන්නනව නේද බයිසිකල් වල. මෙවුන් පොළු අරගෙන ගිහලා හක්කට ගහනවා. කවදාවත් ගහන්න එපා. දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන එක විශ්වාස කරන්න. දිට්ඨ ධම්ම වේදනීය කර්මය විශ්වාස කරන්න. දවසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් කර බුදුහාමුදුරු හම්බෙන්න එනකොට ගල් ගුහාවක හිර වුණානේ. මම මේ බොහොම කෙටියෙන් කියන්නේ. පස්සේ දවස් 7කට විතර පස්සේ මිනිස්සු වගේක් ඇවිල්ලා බේරගන්න. බුදුහාමුදුරු හම්බෙලා බුදුහාමුදුරුන්ට විස්තරේ කියනකොට බුදුහාමුදුරු පැහැදිලි කරනවා එක ආත්මිකනේ. තලගොයෙක් පස්සේ පන්නගෙන ගිහිල්ලා හුඹහට බැස්සට පස්සේ හුඹස් කට වහලා සතියකින් ආය ඇවිල්ලා හුඹස් කට අරිනෝ. එල්ලෙසම සතියක් ගල් ගුහාවේ හිර වෙලා ඉන්න උනානේ. සතෙකුට මිනිස්සෙකුට කරන කියන දෙයක් ගාන පාරක් ගානේ විඳවන්න වෙනවා. එනිසා අවසාන වශයෙන් මතක තියාගන්න. එකදු අකුසලයක්වත් සිද්ධ කරන්න එපා. කුසල් විතරක් වඩන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ඇත්තන්ට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පන්සලේ නායක හාමුදුරුව ඇතුළු මහා සංඝරත්නයට පින් අයිති වේවා. මුලින් සඳහන් කරපු අරමුණු අනුව පින්පෙත් හේතු වාසනා වේවා. බණහඬ ආපු අම්මට තාත්තට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. සියලු මියගිය ඥාතීන්ට පින් අයිති වේවා. මං හදු වඩු මගේ අම්මට තාත්තට මගේ දායකයන්ට මගේ ගුරු හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවන්ට මගේ අයියට පින් අයිති වේවා. සංසාරේ කවදාවත් අකල් මරණයකට සාපිපාසාවකට ගොදුරුණු වේවා. කවදාවත් දුගතියේ උපදින්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කවදාවත් ඔයත්තන්ට ලෙඩක් දුකක් නම් හැදෙන්න එපා සාදු කියලා පතන්න. සසර කෙලවර උතුම් වූ නිවන් සුව විඳින්න මේ පින් සසරට පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. තෙරුවන් සරණයි. සුවපත් වේවා.